රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් එක්සත් රාජධානියේ බෞද්ධ විහාරස්ථාන රැසක භික්ෂුන් වහන්සේලා 15 නමකට අධික පිරිසක් විසින් ආගමික වතාවත් රැසක් පවත්වනු ලැබුවා. පරිත්‍රාණ පිරිත් දේශනාව සහ සංඝගත දක්ෂිනාවක් ඇතුළු ආගමික වතාවත් රැසක් එහිදී ක්‍රියාත්මක වූ බව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා. එම වැඩසටහන සංවිධානය කර තිබුණේ ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලය විසින්. ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගඩ සීල විමලනායක හිමිපාණන්, කිංස්බරි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලයායේ පීදස්සනායක හිමිපාණන්, බර්මින්හැම් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය විතාරන්දිනියේ කස්සප නායක හිමිපාණන් මෙම වතාවත්වල මූලිකත්වයෙන් කටයුතු කළා. 17 සහ 18 යන දිනවලදී පැවති මෙම පිරිත් දේශනා සහ සංඝගත දක්ෂිනාව සඳහා තවත් විහාරස්ථාන රැසක භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කර සිටියා. හීත්‍රු අතුරුදස්සන ජාත්‍යන්තර විහාරස්ථානයේ ක්‍රෙක්ස්වීකී ලන්ඩන බෞද්ධ විහාරය, කිංස්බරිහි ශ්‍රී සද්දා තිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය, බර්මින්හැම් මහ විහාරය, ලන්ඩන්හි තේම්ස් බෞද්ධ විහාරය, ලෙච්චර් ධම්මනිකේතන ආදී විහාරස්ථාන ඊට අයත්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 67 වන ජන්මදිනය හා දෙවන පදවි ප්‍රාප්තිය සිහි කරමින් ජනාධිපතිතුමන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මෙම වතාවත් පැවැත්වීමේ මූලික අරමුණ වඩවා. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම කටයුතු සිදු කෙරුණා. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.